ආයුබෝවන් මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන දැනුම් පිපාසිතයොන්ම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපූරු දූපතක් ගැන. හැබැයි මේක නිකන් දූපතක් විතරක් නෙමෙයි. මේක අద్භූත අභිරහසක් සංගවගෙන ඉන්න දූපතක්. මේකේ නම ඕක් දූපත. අපි බලමුකෝ මේකට ඕක් දූපත කියන්නේ ඇයි කියලා වගේම මොකක්ද මේ දූපතේ තියෙන අභිරහස කියලත්. මේ කතාව ආරම්භ වෙන්නේ මීට අවුරුදු 250කට වගේ කලින්. නෝවා ස්කොටියා නගරයට නුදුරින් තිබුණු ජනාවාස නොවුණු දූපත් කිහිපයක තරුණයන් තිදෙනෙක් ගවේෂණ කටයුතු කරා. ඔවුන් එහෙම කරන්න හේතුව නිදානයක් සොයා ගැනීමට තිබුණු වමනාව. මොකද ඒ කාලේ ප්‍රසිද්ධ මතයක් තිබුණා මුහුදු මංකොල්ලකරුවෝ Tamanගේ ධනය මේ වගේ දූපත්වල හංගලා තියෙන බවට. කොහොම හරි මෙයාලා අවසානයේදී අමුතු දූපතකට ගොඩ බැස්සා. මේකේ තරමක් විශාල ඕක් ගස් කිහිපයක් තිබුණු හින්දා මේකට ඕක් දූපත විදියට නමක් ලැබුණා. මේක වර්තමානයේ අයිති වෙන්නේ කැනඩාවට. ඉතින් මේ දූපතට ගොඩ බැස තරුණයින් හරිම අමුතු දෙයක් දකිනවා. ඒ එක ඕක් ගහක කඳක් කැටයම් කරලා තියෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි. මේ ගහට සමගාමීව උඩ තිබුණු විශාල අත්තක් කඳේ සිට අඩි කිහිපයක් ඉතුරු වෙන කපලා දාලා තිබුණා. ඒ වගේම මේ කපලා ඉතුරුණු අතු කෑල්ලේ පොත්තේ කඹයක් හෝ දම්වැලක බරට ඇති වුණු සලකුණු දකින්න ලැබුණා. ඒ වගේම ඊට පහළ පොළව හාරලා තිබුණු බවක් පේන්නත් තිබිලා තියෙනවා. වෙන කිසිම ගහක මේ වගේ දෙයක් නොතිබ්බ හින්දා මේක මුහුදු මංකොල්ලකරුවන්ගේ වැඩක් කියලා මෙයාලා හිතනවා. ඉතින් මෙයාලා හිතන්නේ එයාලා කොල්ල කාපු ධනය මෙතන වලක් හරලා වල දාන්න නැති කියලා. ඒ හින්දා මෙයාලා තීරණය කරනවා මෙතන හාරලා බලන්න. ඉතින් මෙයාලා මෙහෙම හාරද්දි මෙතන වල අඩි 12ක් වගේ විශාල වර්ගඵලයකින් යුක්ත වෙලා තියෙනවා. මේ විදියට අඩි 10ක් වගේ හාරද්දි මෙයාලට හම්බුණා පැත්තකට විහිදෙන විදියට හදපු ඕක් ලී කොට අතුරපු තට්ටුවක්. ඊට පස්සේ මෙයාලා එළිය අයින් කරලා ආයමත් කැනීම ආරම්භ කළා. මේ විදියට තවත් අඩි 10ක් හාරද්දි තවත් අර වගේ ඕක් ලී තට්ටුවක් හම්බුණා. නමුත් මේක එතනින් නැවතුනේ නැහැ. මේවා අඩි 40ක් පමණ යනකම්ම වලේ කඩා වැටීම් වළක්වන්න දාලා තිබුණා. ඉතින් මේකෙන් පස්සේ තරුණයෝ මේ වැඩේ අතහැරලා දැම්මා. මේ සිදුවීම උනේ 1795 දී. එතන ඉඳලා මේ අභිරහස විසඳන්න පවුම් ලක්ෂ 50කට වඩා වියදම් කරලා ගවේෂණ කටයුතු සිදු කරා. ඒත් මේක විසඳන පාටක් තිබුණේ නැහැ. අවසානයේදී එක් ගවේෂණයකදී මෙයාලා මේක අඩි 100කට වඩා හාරලා තිබුණා. ඒ වගේම හදිසියෙන් මේක පුපුරලා ඉවතට ආපු ජලයේ නොගිලී ඔවුන් බේරිලා තිබුණේ 99න්. ඉතින් මේකේ වතුර හිස් කරන්න එයාලා ඒ වලාසන්නේ දෙවෙනි තවත් වලක් හාරන්න පටන් ගත්තා. කොහොම වුණත් අඩි 50ක් හාරද්දී ඒක ජලයෙන් යට වුණත් ඔවුන් ඒක කොහොම හරි හාරලා සම්පූර්ණ කළා. අවසානයේදී එයාලට තේරුණා මේ ජලය ලුණු රසයි කියලා. ඒ කියන්නේ එයාලා ඒක මුහුදු මට්ටමටම හාරලා තිබුණා. ප්‍රධාන පතල මුහුදු ජලයෙන් යට වෙන විදියට තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේක තහවුරු කරගන්න එයාලට පුළුවන් වුණා කැණීම් මාලාවක් මගින්. ඒ කැණීම් මාලාවෙන් කෙලින්ම වලට යන උමන් මාර්ග කිහිපයක්ම හොයාගත්තා. ඉතින් ඒක ජල උගුලක්. ඒ කියන්නේ වෝටර් ට්‍රැප් එකක් කියලා හොයාගත්තා. ඒත් ඒ මොකටද? මේ විදියට තවත් කැණීම් සිදු වුණා. එක කැණීමකදී ජල පහරත් එක්ක මැටි බඳුනක් පිටතට ආවා. ඒ වගේම ඒකේ කාසි කිහිපයකුත් තිබුණා. නමුත් එයින් පස්සේ ඒ වගේ කිසිම දෙයක් හම්බුනේ නැහැ. සෑම උදම් රළ පහරකින්ම මේක මුහුදු ජලයෙන් යට වෙන විදියට තමා හදලා තිබ්බේ. උපකල්පන අනුව මුහුදු මංකොල්ලකාර කැප්ටන් කිඩ් ගැන කියවුණත් ඔහු නිදානයක් සහිත නැවක් අල්ලගෙන තිබුණේ නැහැ. ඉතින් කවුද මේක හිතාමතාම සැලසුම් කරන්නේ නැත්තේ? මොකද්ද මේකේ අරමුණ වෙන්නේ නැත්තේ? අවසාන ඉදිරිපත් වුණු පිළිගන්න පුළුවන් මතය උනේ මේ වලේ රත්තරන් වල දැම්මේ ප්‍රංශ ජාතිකයන් කියලයි. නෝවා ස්කොටියා නගරයට තරමක් දුරින් තිබුණු ලුයිස්බර්ග් වෙනුවෙන් මුදල් ගෙවන්න රජය පවුම් මිලියන ගාණක් වලින් රත්තරන් යවලා තියෙනවා. කොහොම වුණත් රත්තරන් එහාට ගෙනියන්න පරක්කු වෙලා තියෙනවා. මේ හින්දා ලුයිස්බර්ග් බිඳ වැටිලා තියෙනවා. ඒ හින්දා ප්‍රංශ ජාතිකයෝ මේ රත්තරන් අරගෙන පලා ගිහින් තියෙනවා. ඒත් එයාලා ගියපු ස්ථානය කවදාවත් හොයාගෙන තිබිලා නැහැ. මේ හින්දා එයාලා මේ දූපතේ මේ විදියට වලක් හරලා රත්තරන් වල දැම්ම කියලා තමයි විශ්වාස කරන්නේ. කොහොම වුණත් මේකත් එක්තරා විදියක උපකල්පනයක් විතරයි. සත්‍ය සිදුවීම කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? මේ ගැන ඔයාලගේ අදහසත් අපිට කියන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.